ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි නිසරණණේ පවත්වන 229 වන භාවනා වැඩසටහනේ 8 වන ධර්ම දේශනා වාරය සඳහායි සූදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම tempත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතංච භික්ඛවේ භික්ඛු පස්සද්ද කාය සංඛාරෝ හෝති තී. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි නිසරණවනේ පවත්වන 229 වන භාවනා වැඩසටහනේ මාතෘකා වශයෙන් ඉදිරියෙන් තියාගත්තේ අරියවාස සූත්‍රය. අරියවාස සූත්‍රය අපිට මුණ ගැහෙන්නේ අංගුත්තර නිකායේ දසක නිපාතේ. අපි මේ දිනවල මතක් කරගත් ආකාරයට ආර්යයන් වහන්සේලා, රහතන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේලා වාසය කරන ආකාරය, උන්වහන්සේලාගේ සිත පවතින ආකාරය, උන්වහන්සේලා ගුණ දියුණු කරන ආකාරය තමයි විශේෂයෙන්ම මේ සූත්‍රයේදී මතු කරලා පෙන්වන්නේ. ඉතින් අපිත් ආධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වෙච්ච අවස්ථාවක සෑහෙන අපිට උත්තේජනයක් ලැබෙනවා මේ වගේ සූත්‍රයක් ඇසුරු කරනකොට. ටික ටික අපිත් එතකොට අපේ මේ දැනට තියෙන තත්වයෙන් පොඩ්ඩක් හෝ පියවරක් හෝ ඉස්සරහට යන්න නැත්නම් ඉදිරියට යන්න මේ බඳු සූත්‍රයක් ඇසුරෙන් අපිට යම් උත්තේජනයක් ලැබෙනවා. ඉතින් ඒ හරහා අපි මුලින්ම මේ සූත්‍රයේ කරුණු 10න් ඉස්සරහින් තියාගත්තේ සතිය සම්බන්ධයෙන් ඒකාරක්කෝ හෝති කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ආර්යයන් වහන්සේලා සතිය ඉස්සරහින් තියාගෙන යන ගතියක් නැත්නම් සති ආරක්ෂාව විශ්වාස කරන ගතියක් විශේෂයෙන්ම මතක් කරලා දෙනවා. මොකද විවිධාකාර අනිකුත් ආරක්ෂාවන් තියෙන්න පුළුවන්. නමුත් මේ සතිය ආරක්ෂාව තමයි ඉස්සරහින් තියාගෙන යන්නේ. ඒක එකම ආරක්ෂාව වශයෙන් සලකන ගතියක් තියෙනවා. ඒකාරක්කෝ හෝති කිව්වහම එතකොට මේ ඇහැ හරහා සිද්ධ වෙන දේ, කන හරහා සිද්ධ වෙන දේ, නාසය, දිව, ශරීරය, කය, මනස හරහා Tamanට එන අරමුණු සම්බන්ධයෙන් නිතරම අවදිමත් ගතියක්. නිතරම එළඹ සිටි සිහියක් තියෙන නිසා ඉතින් කොහොමත් වර්තමානයේම තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා ලොකු බලාපොරොත්තු, ලොකු සැලසුම් මේ වලින් බැහැර වෙලා, ඒ වගේම අතීත අනාගත සංකල්පනා වලින් සෑහෙන්න බැහැර වෙලා පුළුවන් තරම් එතකොට මේ පච්චුප්පන්නේ දිහා දැනුවත් වෙමින් හේතුප්‍රත්‍යයන් නිසා මේ මොහොතේ හටගන්නා ස්වභාවයන් දිහා එතන දැක ගනිමින් වාසය කරන ස්වභාවයක් තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. එතකොට මේ සතිය තව දියුණු කළා යනකොට අන්න හිතේ සමාධි ස්වභාවයන් පහළ වෙන්න පුළුවන්. ඒ සමාධියේ වර්ධනයත් සමග අන්න හිතේ තිබිච්ච කාමච්ඡන්දය යටපත් වෙනවා, ව්‍යාපාදේ යටපත් වෙනවා, තීන මිද්දේ යටපත් වෙනවා, ඊළඟට උද්ධච්ච කුක්කුච්චේ යටපත් වෙනවා, විචිකිච්ඡාව යටපත් වෙනවා. මෙන්න මේ අංග පහ ටික ටික අන්න ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. දැන් සේක මට්ටමේදී එතකොට ආර්ය භූමියකටපත් වෙලා තියෙන නිසා ඉතින් අපිට කියන්න පුළුවන් මේකෙන් යම් කොටසක් ප්‍රහාණය වෙලාම තියෙනවා. ඇතම් කොටසක් තාම ඉතිරි, ඇතම් කොටසක් ප්‍රහාණය වෙලාම තියෙනවා. කෙසේ නමුත් ඒවැයේ සෑහෙන දුබල වීමක් තියෙනවා. ඒ නිසා සෝවාන් මට්ටමේදී පවා කියනවා අපායගාමී රාගයක්, ද්වේෂයක්, මෝහයක් පවතින්නේ නැහැ කියලා. ඊළඟට ඒ අංග පහ එහෙනම් පංචංග විප්පහීනෝ හෝති කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙනවා. ඊළඟට තවත් බොහොම ප්‍රබල ගුණයක් පෙන්වන චලංග සමන්නාගතෝ හෝති කියලා. මොකද ඇහෙන් රූප දකින්න එක, කනෙන් ශබ්ද අහන එක, දිවෙන් රස බලන එක මේ ආදී මේ ඉඳුරන්ගෙන් විවිධාකාර අරමුණු ගැනෙන එක, ඒ විඳුරන්ට ඒ අරමුණු ආපාදගත වෙන එක කොහොමද සිද්ධ වෙනවා. උන්වහන්සේලා මේ කැලෑවටම වෙලා ඉන්නව නෙමෙයි, එහෙම නැත්නම් ගල් ගුහාවකට වෙලා ඉන්නව නෙමෙයි, මේ අනිකුත් අය වගේ. ඉතින් එහෙමනම් කටයුතු කරනවා කියලා අපිට හිතා ගන්න පුළුවන්. එතකොට මේ ඉන්ද්‍රියන් හරහා විවිධාකාර අරමුණු පැමිණෙනවා. නමුත් අපි වගේ ඒවා ඔස්සේ දුවන්න යන්නේ නැතුව, ඒවා ඔස්සේ ප්‍රපංච ගොතන්න යන්නේ නැතුව, කතන්දර ගොතන්න යන්නේ නැතුව, එහෙමනම් ඒවෙන් අන්ත දෙකකට නොවැටි මැද්දේ ඉන්න උත්සාහත් වීමක් ප්‍රකට වෙනවා. ඒකදී අපි ටිකක් මතක් කරගත්ත අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රය අනුසාරයෙන් ඒ කියන්නේ අපේ හිතේ ඇහෙන් රූපයක් දැකලා මනාපයක් පහළ වුණොත් ඒක නැවතත් ගන්නවා අන්න උපේක්ෂාවකට. ඒ වගේම අමනාපයක් පහළ වුණත් ඒකත් නැවතත් ගන්නවා උපේක්ෂාවකට. මොකද බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේ උපේක්ෂාව අගය කරනවා ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා කියලා. මේ ශාන්තයි, මේ ප්‍රණීතයි කුමක්ද? මෙන්න මේ උපේක්ෂාව. එතකොට මේ తত্ত্বය තව තව වර්ධනය වෙච්ච ආර්යයන් වහන්සේලා එතකොට මේ தത്വයට නැවත නැවත ගැනීම සඳහා දරන ප්‍රයත්නය බොහොම යහුසුළු වෙලා ඇසිපිල්ලම් ගන්නන සැනකින් එහෙමනම් මේ උපේක්ෂාවට ගන්න උත්සාහන්ත වෙනවයි කියලා කියනවා. ඇහින් රූපයක් දැක්කහම හිත අන්ත දෙකෙන් එකකට ගියා නම් ඉක්මනට මේ මැද්දට ගන්න එක
ඊටාම යහුසුලව කරනවා කියලා පෙන්වනවා. ඒ වගේම කනින් සද්දයක් ඇහුනහම නැවතත් මේ අන්ත දෙකෙන් එහෙකට ගියා නම් ඒක මැද්දට නැවතත් ගන්නවා කියන එක, උපේක්ෂාවට ගන්නවා කියන එක අසුරු සැනකින් කරන ඉක්මනට කරන උත්සාහන්ත වෙනවා කියලා කියනවා. ඉතින් මේ විදිහට පුහුණු වෙච්ච අපි හිතමු යෝගාවචරයෙක් ආර්ය භූමියකට පැමිණුණා නම් අන්න ඊළඟට මට්ටමක් පෙන්වන්නේ සේක ප්‍රතිපදාවක් වශයෙන්. එයා ආයිත් මේවා සංකත වශයෙන්, ඕලාරික වශයෙන්, පටිසමුප්පන්න වශයෙන් දකින්න එක අතකින් වෙහෙසෙන්නේ නැති තරම් එයා ඉක්මනටම තමන්ගේ හිත ගන්නවලු අට්ඨියති හරායති jigucchati කියලා. අට්ඨියති කියන්නේ ගැන එක අතකින් අකමැත්තක් ඇති කරගන්නවා. තාමත් මේ හිත යනවා නේද කියලා හිතේ නිකන් දුකක් ඇති කරගෙන ඉක්මනටම අර උපේක්ෂාවට ගන්නවා. ඒ වගේම හරායති කියලා නිකන් මේ නැවතත් මේ අරමුණක මේ තියෙන හොඳ හෝ නරක දැකලා ඒ වෙයේ නැවතත් ඇලුනා හෝ ගැටුණා වුණා කියලා එක අතකින් තමන්ටම ලැජ්ජා කරගෙන ඉක්මනටම නැවතත් අර මැද්දට එනවලු. ඒ වගේම jigucchati කියලා මේ තාමත් මේක යනවා නේද කියලා ජුගුප්සාවක් ඇති කරගෙන ලැජ්ජාවක් ඇති කරගෙන නැවතත් මැද්දට එනවලු. මොකද දැන් මේ මැද්ද යාට හුරුයි. ඒක තමයි අපිට හිතා ගන්න තියෙන්නේ. මොකද මැද්දට ඒම සම්බන්ධයෙන් ආයිත් විපස්සනාවක් ගැඹුරු විපස්සනාවක් කරා සමාධියක් වඩලා ගැඹුරු විපස්සනා මේ නැවත නැවත සම්මර්ෂණයක් කරා යන්න තරම් දෙයක් නැහැ. ඒ ආරයන් වහන්සේට දැන් මේ මැද්ද කියන එක දැන් හුරු තැනක් වෙලා. ඉතින් ඒකම තමයි අපි මීට කලින් දවසකත් මතක් කරේ. හොඳට කෙනෙක් මේ අන්ත දෙක අතහැරලා මැද්දෙත් ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් අන්‍යයා මහා පුරුෂයෙක් කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. උභවන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. ඒ කියන්නේ දෙපැත්ත මේ අතහැරලා මැද්දේ ඇලෙන්නේ නැතුව ඉන්නවා. ඉතින් මෙන්න මේ ප්‍රතිපදාවේ යන්න එතකොට මේ ආරයන් වහන්සේ නමක් එහෙමනම් යහුසුලුව හුඟක් වෙලාවට එහෙමනම් මේ විවේකයක් ඇසුරු කරන ගතියක්, විරාගයක් ඇසුරු කරන ගතියක්, නිරෝධයක් ඇසුරු කරන ගතියක් තමයි පේන්න තියෙන්නේ. පටන් ගන්න බොහොම සුළු තැනකින් වුණාට සති මාත්‍රයකින් වුණාට මේ සති මාත්‍රය ටික ටික වර්ධනය වෙවි ගිහිල්ලා ක්‍රමානුකූලව සමාධියක් වැඩිලා ඒ සමාධිය උපයෝගී කරගෙන හොඳට ප්‍රඥාව වඩා ගත්තා නම් අන්න හිත අනිශ්චිත ස්වභාවයකට එන්න පුළුවන්. ඒක තමයි අපි දවස් කීපයකදී සාකච්ඡා කළේ. සතිපට්ඨාන සූත්‍රයේදී දොර නිතරම මේ කායानुපස්සනාව හරහාත් අනිශ්චිත ස්වභාවයකට එන්න පුළුවන්. වේදනානුපස්සනාව හරහාත් අනිශ්චිත ස්වභාවයකට එන්න පුළුවන්. චිත්තානුපස්සනාව හරහාත් අනිශ්චිත ස්වභාවයකට එන්න පුළුවන්. ධම්මානුපස්සනාව හරහාත් අනිශ්චිත ස්වභාවයකට එන්න පුළුවන්. මේ ෂණ මාත්‍ර වශයෙන් ලැබිච්ච අනිශ්චිත ස්වභාවය අනියෝගාවචරයක් නැවත නැවත වර්ධනය කළා. ඒක නිකන් තමන්ගේ gedara වගේ තත්ත්වයක්. නැත්නම් තමන්ගේ හිතේ gedara වගේ තත්ත්වයක්. උරුම වෙච්ච තත්ත්වයක් තමන්ට ඕන වෙලාවක යන්න පුළුවන් තත්ත්වයක් දක්වා අන්න දිනු කරනවා. සක්මනේදී ඒක ගන්න උත්සාහන්ත වෙනවා. පරියන්කේදී ඒක උත්සාහන්ත වෙනවා. ඊ අපි ටිකක් කතා කළා බුදුරජාණන් වහන්සේ විස්තර කරන මේ විවිධාකාර ක්‍රමෝපායන් සම්බන්ධයෙන් කය ඇතුලේ අරමුණු පාවිච්චි කළා මේක තව තව වර්ධනය කරන්න උත්සාහන්ත වෙනවා. බාහිර තියෙන අරමුණු පාවිච්චි කළා මේක ගන්න උත්සාහන්ත වෙනවා. ඊළඟට එයාට හිතුනොත් සක්මනේ ගිහිලා දැන් මේක උත්සාහන්ත වෙන්න ඕනේ, අභ්‍යාස කරන්න ඕනේ කියලා, පුහුණු වෙන්න ඕනේ කියලා අන්න සක්මනේදී ගිහිලා මේ කටයුත්තට උත්සාහන්ත වෙනවා. මේ විදිහට අන්න ප්‍රායෝගිකව මේ බඳු තත්ත්වයක් පුහුණු කරනවා. එතකොට මේ බඳු ප්‍රායෝගික තත්ත්වයක් පුහුණු කරන්න අන්න එයාට ඒක උරුම වෙන ගතියක්. එයාට ඒක පහසුවෙන් ගන්න පුළුවන් ගතියක්. එයාගේ හිතේ ඒක තියෙන ගතියක්. ඒක Taman සමග තියෙන ගතියක් තේරෙන්න පුළුවන්. ඊළඟට තව එදිනදා ජීවිතයේදී කොහොමද Taman කටයුතු කරන්නේ කියන එක සම්බන්ධයෙන් තව ටිකක් සාකච්ඡා වුණා. චතුරාපස්සේනෝ හෝති කියලා. ඇතැම් වෙලාවට ඉවසන්න සිද්ධ වෙනවා. ඇතැම් වෙලාවට නුවණින් සලකලා යම් දේවල් පරිහරණය කරන්න සිද්ධ වෙනවා. ඒව හරහා කෙලෙස් ඇති නොවෙන්න වග බලා ගන්න අවශ්‍යයි. ඒ වගේම හිතේ කෙලෙස් තබා ගන්න නැතුව ප්‍රහාණය කරන්න අවශ්‍යයි. ඉක්මනටම ඒව ඉවසන්න නැතුව අයින් කරන්න අවශ්‍යයි. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ එදිනදා ජීවිතයේදී තව කෙලෙසුන්ගෙන් ඈත් වෙලා ආශ්‍රවයන් ප්‍රහාණය වෙන විදිහට හැසිරීම ගැන ඒ චතුරාපස්සේනෝ හෝති කියලා සඳහන් කරලා දෙනවා. ඊට පස්සේ ටිකක් ගැඹුරු පැත්තක අපි යමු වුණා. අපි එදිනදා ජීවිතයේදී හෝ නැත්නම් අපේ දෙමව්පියන් හරහා හෝ අපේ සම්ප්‍රදායන් හරහා එහෙම නැත්නම් අපේ විවිධාකාර සංස්කෘතික ඇදහිලි ක්‍රම හරහා සංස්කෘතිය හරහා අපේ හිතේ මුල් බැසගත්ත යම් ඇදහිම් ක්‍රම විශ්වාස තියෙන්න පුළුවන්. දැන් මේ යෝගාවචරය නැත්නම් මේ සේක පුජ්‍යලයා බුදුරජාණන් වහන්සේ කියනවා මේවත් ඔන්න බැහැර කරනවලු. පනුන්න පච්චේක සච්චෝ හෝති කියලා ඒ කාරණාව පෙන්නනවා. එයා දැන් බය නැතුව දැන් ඒකායන මාර්ගයක් තෝරගන්නවා. යන්න තියෙන්නේ මෙන්න මේ පාර කියලා යාට විශ්වාසයි. යන්න තියෙන ඒකායන මාර්ගය ඍජු මාර්ගය මේක කියලා යාට හොඳට විශ්වාසයි. අන්න ඒ හින්දා දැන් නැව සැහැල්ලු කරගන්නවා. මොකද මේ දේවල් ඔක්කොම ඔළුවේ තියාගෙන ඉන්න ගියාම හරීම ව්‍යාකූල තත්ත්වයක් ඔළුවේ තියෙන්නේ.
දැන් වඩා අගය කරන්න යන අර විවේක නිසිත, විරාග නිසිත, නිරෝධ නිසිත ස්වභාවයක්, අනිශ්චිත ස්වභාවයක්. එයාට තේරෙනවා මේ දේවල් ඇසුරු කරනවා කියන එක, ඔළුවේ දේවල් පුරෝගෙන ඉන්නවා කියන එක හරි වෙහෙසක්. එහෙමත් නැත්නම් එදා අපි අර ද්වේතානුපස්සනා සූත්‍රයේදී ගාතාවක් ඉදිරිපත් කළා. අනිශ්චිතෝ න චලති නිසිතෝච උපාදිය. අනිශ්චිතයි නම් හිත චංචල නැහැ. අකම්පිත ස්වභාවයක් තියෙනවා. කිසිම දෙයක් ඇසුරු කරන්නේ නැතුව හිතේ ස්වාධීනත්වයක් තියෙනවා නම්, නිදහසක් තියෙනවා නම්, ඒ බඳු නිදහසකට එහෙමනම් කෙලෙසුන්ගෙන් තමයි තාම බාධාව තියෙන්නේ. ඒ හැරුණහම මේ අනිශ්චිත ස්වභාවයේ හිත පවත්වන්න අන්න එක්තරා අන්දමක අකම්පිත ස්වභාවයක්, නොසැලෙන ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒකේ අනිත් පැත්ත නිශ්චිතෝච උපාදියක්. නිශ්චිතයට තමයි අන්න උපාදානයක් තියෙන්නේ. නිරන්තරයෙන්ම උපාදාන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේක බුදුරජාණන් වහන්සේ කියනවා මේක බියක් වශයෙන් දකින්න කියලා. නිස්සයසු මහභයං කියලා කියනවා. මේ නිශ්චය ස්වභාවය මොනවා හෝ ඇසුරු කරන ස්වභාවය මොහොකට හෝ හේතු වෙලා ඉන්න ස්වභාවය බයක් වශයෙන් දකින්න කියලා. අනිශ්චිතෝ අනුපාදානෝ සතෝ බික්කු පරිබ්බජේ කියලා අන්න අපිට උපදෙස් දෙනවා. හැකිතාක් එහෙමනම් මේ අනිශ්චිත ස්වභාවයක් හිතේ පවත්වමින්, උපාදාන වලින් තොරව හිත පවත්වමින් සතිමත්ව කටයුතු කරන්න කියලා අන්න නැවතත් උපදෙස් දෙනවා. එතකොට මෙන්න මේ ගමන ටික ටික අපි පිරිසුදු කරගන්නවා නම් අන්න යාට තේරෙනවා දැන් මේ විවිධාකාර ඇදහිීම් ක්‍රම ඔළුවේ තියාගෙන ඉන්න එක, විවිධාකාර විශ්වාස ඔළුවේ තියාගෙන ඉන්න එක, নানা ප්‍රකාර සංඥා ඔළුවේ තියාගෙන ඉන්නවා කියන එක හරිම බරක්. ඉතින් එහෙමනම් අන්න උත්සාහන්ත වෙනවා පනුන්න පච්චේක සච්චෝ හෝති කියලා. මේ තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන මේ ඒකාතකින් ඒකායන මාර්ගයක් මුල් කරගෙන සතියේ ආරක්ෂාව විශ්වාස කරගෙන අර අනිකුත් දේවල් බැහැර කළා අර සතිය මුල් තැන තියාගෙන තව හිත පිරිසුදු කරගෙන හිත සැහැල්ලු කරගෙන අර මෙතෙක් කාලයක් හිතේ තිබුණා නම් යම් අනේකුත් ඇදහිලි ක්‍රම ඒවා ටික අයින් කළා අන්න එකම මාර්ගයකට එකම අඩිතාලමකට එකම යොමුවකට අන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ ගමන තවත් සාර්ථක වෙන්න අන්න අද අපි කතා කරන මාතෘකාවට එන්න පුළුවන්. දැන් එයාගේ හිතේ නිකන් සමාධියක් එළඹ සිටි ගතියක්. සමාධියක ඉන්න ගතියක්. නිතර නිකන් සමාධියෙන් ඉන්නා වගේ ස්වභාවයක් මතුවෙන්න පුළුවන්. දැන් ඒකේ වර්ධනය වෙච්ච ස්වභාවයක් තමයි එකපාරටම මේ සූත්‍රය මතු කරලා පෙන්නන්නේ. ඒකේ මුල් කොටස් ටික ඇත්තටම මේ සූත්‍රය අදාළ නැහැ. පෙන්නලා නැහැ. නමුත් අපිට සාකච්ඡාවට ගන්න පුළුවන්. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා කතංච භික්ඛවේ භික්ඛු පස්සද්ද කාය සංඛාරෝ හෝති. කිමෙක්ද මහණෙනි මේ කාය සංස්කාරයන් සංසිඳිලා කියලා කියන්නේ. කෙලින්ම ටිකක් ගැඹුරු තැනකින් පටන් ගන්නෙ. ඉද භික්ඛවේ භික්ඛු සුකස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ථංගමා අදුක්ඛම සුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති. අදහස් කරන්නේ කෙලින්ම චතුර්ථ ධානය. ඉතින් අපි පොඩ්ඩක් එකපාරටම චතුර්ථ ධානය ගැන සාකච්ඡා කරන්න කලින් අපි ටිකක් ක්‍රමානුකූලව මේ ධාන සම්බන්ධයෙන් යම් වැටහීමක් ඇති කරගමු. ආනාපාන සතිය වඩන යෝගාවචරයෙක් අපි හිතමු එයා නැවත ආස්වාස ප්‍රස්වාසයේ හිත නංවනවා. ඒ හරහා අන්න යාට යම් දක්ෂතාවයක් ඇති වෙනවා මේ නැවත මතුවෙන ආස්වාස ප්‍රස්වාසයේ ඉන්න. අන්න යා විතක්කයක් හඳුන ගන්නවා. නැවත මේ අරමුණට හිත නංවනවා කියන මෙන්න මේ විතක්කය හඳුන ගන්නවා. ආස්වාසයක් පැමිණෙනවා ඒකට හිත නංවනවා. ආයෙත් තව ආස්වාසයක් පැමිණෙනවා ඒකට හිත නංවනවා. ආයෙත් තව ආස්වාසයක් පැමිණෙනවා ඒකට හිත නංවනවා. ඔන්න දැන් මේ හිත නැංවීමේ ක්‍රියාව දැන් එයාට පුරුදු වෙනවා. මෙතෙක් කාලයක් එහෙම තමන්ගේ පාලනය යටතේ මේ වැඩේ සිද්ධ වුණේ නැහැ. හිතේ තියෙන කෙලෙස් අපිව අරගෙන දිව්වා. ඒක තමයි උද්දච්චය කියලා කියන්නේ. ඒක තමයි අපි වහල් භාවයක හිටියා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. උද්දච්චයට උකුක්කුච්චයට අපි අහු වෙලා නම් ඉන්නේ. ඒ නීවරණය අපේ හිතේ රජ කරනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා අපි ඇවිල්ලා වහල්ලු. අපි ඇවිල්ලා දාසයෝ. යම් වෙලාවක හිත උද්දච්ච කුක්කුච්චෙන් බැහැර වුණා නම් හිත මේ එහෙ මෙහෙ දුවන ගතිය නතර වුණා නම් අන්න අපි දාස භාවයෙන් මිදුණා. දැන් අපිට කැමති දෙයක් කරන්න පුළුවන්. අන්න අපි මේ ඉස්සරහින් තියාගත්ත අරමුණක් තියෙනවා. ඒක තමයි අපි හිතමු ආස්වාස ප්‍රසආස අරමුණ. ඒ අරමුණ නිරන්තරයෙන්ම අපි ගාවට එනවා. අපි ආයි අමුතුවෙන් හිතලා යමක් කරන්න ඕනේ නැහැ. චේතනාපූර්වකව කිසි දෙයක් කරන්න අවශ්‍ය නැහැ. මේ පැමිණෙන අරමුණට ඔන්න අපි හිත නැවත නංවමින් ඉන්නවා. ඔන්න විතක්කය හොඳට දැන් ක්‍රියාත්මකයි. මේ විතක්කේ ක්‍රියාත්මක නම් තීන මිද්දය එන්න විදිහක් නැහැ. තීන මිද්දේට ප්‍රතිපක්ෂයි මෙන්න මේ විතක්කය කියන ධානා අංගය. එහෙමත් නැත්නම් සමාධි අංගය. ඊළඟට දැන් මේ පැමිණෙන අරමුණ දිහා යා හොඳින් බලනවා. ඒ වගේම මේ අරමුණේ දැන් ඔන්න පොඩ්ඩක් හිත එකඟ වෙනවා. මේ අරමුණේ ඔන්න මුලැමැදාග පේනවා. එහෙම නැත්නම් මේක දිගයි මේක කෙටි කියලා ඔන්න කෙනෙකුට වැටහෙනවා. මේක ආස්වාසයක් මේක ප්‍රස්වාසයක් කියලා වැටහෙනවා. අන්න හොඳට මේ
අරමුණේ දැන් ඔන්න හිත එකඟ වෙන ගතියක්. අරමුණ හඳුනා ගන්න ගතියක්. මේක සැකන් හැර දැන ගන්නා ගතියක් ඔන්න තියෙනවා. එයාට පැහැදිලි මේ වෙලාව නම් ඔන්න ආස්වාසයේ තියෙන්නේ. මේ වෙලාව නම් ප්‍රස්වාසයේ තියෙන්නේ. මේ ඇවිල්ලා මුල ස්වභාවය. මේ ඇවිල්ලා මැද ස්වභාවය. මේ ඇවිල්ලා අග ස්වභාවය. කියලා අන්න එයාට හොඳ පැහැදිලි දැක්මක් තියෙනවා. අරමුණ ගැන විනිවිද යාමක් තියෙනවා. එහෙමනම් හිතේ සැකේට අවස්ථාවක් නැහැ. අන්න විචිකිච්ඡාව නැති වෙනවා. විචිකිච්ඡාව අන්න දැන් අයින් වුණා. හිත දැන් ඔන්න නීවරණ දෙකකින් ඈතයි. එයාගේ හිතේ කම්මැලිකමක් තීන මිද්දයක් ඇත්තෙත් නැහැ. ඒ වගේමයි විචිකිච්ඡාව ඇත්තෙත් නැහැ. ඊළඟට මෙතනම මේ අරමුණේම දැන් ඔන්න හිත නිමග්න වෙලා වෙන කිසිම දෙයක් අරමුණු නොවන තරම් හිත බාහිරට ගියත් ඉක්මනටම එන තරම් එච්චරට අන්න හිතේ ඒකාග්‍රතාවය වර්ධනය වෙලා නම් අන්න ඒ ඒකාග්‍රතාවය කියන ධානාංගයට එහෙම නැත්නම් ඒකාග්‍රතාවය කියන සමාධියංගයට ප්‍රතිපක්ෂයි නැත්නම් ඒ ඒකාග්‍රතාවය පළවා හරිනවා කාමච්ඡන්දේ කියන නිවරණය. එhmenan කාමච්ඡන්දේට ඉඩක් නැහැ ඒකාග්‍රතාවයේ තියෙනවනම්. දැන් එතකොට හොඳට දැන් අරමුණක් තුළ හිත එකඟ වෙලා තියෙනවා ඒකාග්‍ර වෙලා තියෙනවා කාමච්ඡන්දය බැහැර වෙලා. ඊළඟට දැන් මේ වැඩේ සාර්ථක වුණා නම් අන්න යෝගාවචරයට යම් සහනයක් දැනෙනවා. මොකද මෙතෙක් කාලයක් හිත හරීම එහෙ මෙහෙ දුවන ගතියක් තිබුණේ. අතීතයට එක්කන් යන ගතියක් අනාගතයට එක්ක යන ගතියක් තිබුණේ. නමුත් දැන් එහෙම එකක් නැහැ. දැන් ඔන්න අරමුණ මෙල්ල වෙලා නැත්නම් හිත මෙල්ල වෙලා පැමිණෙන අරමුණට නැවත නැවත හිත නංවන්න පුළුවන්. හරි පහසුවක් දැනෙනවා. ඒ වගේම අරමුණේ තියෙන විස්තර ටිකක් පේනවා. ඒකත් සාර්ථක වෙලා ඒ වගේමයි වෙන අරමුණු වලට දුවන්නෙත් නැතුව හොඳට අරමුණ ගාවම ඉන්නවා. ඒකාග්‍ර වෙලා. අන්න යම් සහනයක්, ප්‍රීතියක්, ප්‍රමෝදයක් දැනෙන්න පුළුවන්. අන්නේ ප්‍රීතිය කෙනෙක්ගේ හිතේ තියෙනවා නම් අන්න එතන ව්‍යාපාදයට ඉඩක් නැහැ. එතකොට මෙන්න මේ ප්‍රීතිය කියන ධ්‍යාන අංගය එතකොට ව්‍යාපාදයට ප්‍රතිපක්ෂයි. ව්‍යාපාදයේ දුර වෙනවා අපි ගාව ප්‍රීතිය තියෙනවා නම්. ප්‍රීති සහගත සොම්නස් සහගත ප්‍රමෝදයෙන් යුක්ත මනසක ව්‍යාපාදයට ඉඩක් නැහැ. දැන් එතකොට මේ විදිහට ඔන්න දැන් පෙළ ගැහිලා එනවා සමාධි අංග ටික. එතකොට ඔන්න දැන් කයත් සැහැල්ලු වෙනවා, පස්සද්ධියක් දැනෙනවා, දැන් නිකන් පාවෙනවා වගේ දැනෙනවා. දැන් බර සැහැල්ලු වුණා වගේ. මෙන්න මේ සැපය දැනෙනවා නම්, මෙන්න මේ සුවය දැනෙනවා නම්, මෙන්න මේ සුඛ කියන ධානාංගයෙන් නිසා උද්දච්ච කුක්කුච්චට ඉඩක් නැහැ. දැන් මෙන්න මේ විදිහට ධානාංග පහ සකස් වෙලා නම් ඔන්න අපි අපේ හිත නීවරණ වලින් බැහැර වුණා කියලා කියන්න පුළුවන්. ඉතින් යෝගාවචරයට සමාවෙට මේ தত্ত্বය හරියට නිකන් බොරළු පාරක වාහනයක් පදවගෙන ගිහිල්ලා හරියට නිකන් කාපට් පාරකට දැම්මා වගේ අන්න හිත අලුත්ම තැනකටපත් වුණා වගේ ගතියක් දැනෙන්න පුළුවන්. එතකොට අන්න එයා තේරුම් ගන්නවා මෙතෙක් වෙලා මම සෑහෙන අරගලයක නිරතුනේ මේ නීවරණ එක්ක ලොකු සටනක් මන් දියත් කළේ. ඔන්න දැන් තමයි නීවරණ ටික ඈත්ුනේ. తాවකාලිකයි ප්‍රශ්නයක් නැහැ. తాවකාලිකයි. හැබැයි දැන් නීවරණ අයින් වුණා. දැන් අන්න යාට ලොකු සහනයක් තියෙනවා, හිතේ පොඩි ප්‍රමෝදයක් තියෙනවා, සැහැල්ලු ගතියක් තියෙනවා. දැන් අන්න ක්‍රමානුකූලව දැන් පැමිණෙන ආස්වාසයක් ගානේ එයා බලනවා සෑම ආස්වාසයක් ගානෙම සතුටක් දැනෙනවා. සෑම ප්‍රස්වාසයක් ගානෙම සතුටක් දැනෙනවා. දැන් අර කලින් වගේ ඒකාකාරී ආස්වාසයක් ප්‍රස්වාසයක් නෙමෙයි පැමිණෙන ආස්වාසය ප්‍රස්වාසය ප්‍රමෝදයක් ගෙන එනවා. දැන් ඒ ප්‍රමෝද ජනක ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියක් තමයි දැන් තියෙන්නේ. නීවරණ ප්‍රහාණය වුණාට පස්සේ අන්න හිතේ ආධ්‍යාත්මික වශයෙන් ඇතුළතින් පැමිණ නැගුණු ප්‍රමෝදයක්. මෙන්න මේ ප්‍රමෝදයක් භුක්ති විඳින්මින් ඉන්නකොට ආනාපාන සතියේදී ඇතම් කෙනෙකුට යම් ආලෝක සංඥාවක් පහළ වෙන්න පුළුවන්, නිමිත්තක් පහළ වෙන්න පුළුවන් මේ සමාධිය තව වැඩෙනකොට. අපි සාමාන්‍යයෙන් ආනාපාන සති නිමිත්ත කියලා කියනවා. මෙන්න මේ නිමිති පහළ වෙන්න ඉතින් ඇතම් කෙනෙකුට ඉඩ තියෙනවා. ඉතින් ඒ අයට මේ නිමිත්ත මුලදී එනවා යනවා. ඒ තරම්ම ස්ථාවර නැහැ, ස්ථිර නැහැ. ඉතින් තවදුරටත් මේ ආනාපානයත් එක්ක මේ යෝගාවචරය කටයුතු කරනවා. මෙහෙම කටයුතු කරමින් හොඳට තව සමාධිය ඉස්සරහට වැඩෙන්න මේ පැමිණෙන නිමිත්ත හොඳට ඇවිල්ලා තහවුරු වෙන්න පුළුවන්, හොඳට ප්‍රභාෂර වෙන්න පුළුවන්. එහෙම හෙල්ලෙන්නේ නැතුව තියෙන ගතියක්, ස්ථාවර වෙන ගතියක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඔන්න අපි දැන් මේ පැමිණෙන නිමිත්ත දිහා බලන්න පුළුවන්. හරියට නිකන් ඒකෙන් මේ නිමිත්තට නිකන් ආස්වාස කරනවා වගේ නිමිත්තෙන් ප්‍රස්වාස නැතනම් නිමිත්තෙන් ආස්වාසය පැමිණෙනවා වගේ නිමිත්ත තුලට ප්‍රස්වාස කරනවා වගේ. ඔන්න වගේ නිකන් මේ දෙක මිශ්‍ර වීමක්, එකිනෙක හා සමපාත වීමක් සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඔය වගේ මට්ටමක් හඳුනා ගන්න පුළුවන් යෝගාවචරයේකට දැන් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියට හිත යොමු කරන්නේ නැතුව මෙන්න මේ නිමිත්ත දිහා බලන්න පුළුවන්. මොකද මෙතෙක් තිබුණ මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය කියන එක ටිකක් ඕලාරිකයි මේ නිමිත්තට සාපේක්ෂව. නිමිත්ත කියන්නේ බොහොම නිශ්චල ස්වභාවයක්. ඒක මේ ලොකු රළු අරමුණක් නෙමෙයි, හුදු ආලෝක සංඥාවක් පමණයි. එතකොට සමත යෝගාවචරයේ හැම තිස්සෙම යන්නේ නිත්‍ය සංඥාවක් පදනම් කරගෙන.
අපි මෙතෙක් ඇත්තරම මේ ධර්මදේශනා මාලාවෙම හුඟක් කතා කරේ විපස්සනාවට බර වෙලා. හැබැයි අද ඉතින් මේ මාතෘකාව යටතේදී කතා කරන්න වෙන්නේ ටිකක් සමත පැත්තෙන් මුලදී. එතකොට ඉතින් අපි ගන්නේ නිත්‍ය සංඥාවක්. මේ පැමිණි ආලෝක සංඥාව නිට්ටයයි, සුබයි, මේක හොඳයි, මේක ප්‍රණීතයි, මේක ලස්සනයි. කියලා අර හිතට නිකන් මේක ගැන ප්‍රමෝදයක් ඇති කරලා දෙනවා. මේ පේන අරමුණ දිහා බලන්නේ බොහොම මේ දකුම් කළු විදිහට. නැත්නම් මේකට නිකන් වසී වෙලා වගේ තමයි බලන්නේ. මේක ගැන අගය කරන හැඟීමකින් තමයි බලන්නේ. ස්ථිර සංඥාවකින් බලන්නේ. ඉතින් මේ ස්ථිර සංඥාව මුළු සමත කමඨහන් හැම එකකම වගේ තියෙනවා. ඉතින් එතකොට මේ ස්ථිර සංඥාව හොඳට අරගෙන මේකටම නැවත නැවත යා හොඳින් බලමින් ඒකම දැන් විතර්ක කරමින් ඉන්නකොට සාමාන්‍ය මේ මට්ටමකට කියන උපචාර සමාධියක් කියලා. ඒතර මේකේ හොඳට පෙළ ගැහිලා මේ ඉන්ද්‍රිය සමතාවයකට ආවනම් මේ අරමුණ තුලට හිත නිමග්න වෙන්න පුළුවන්. නැත්නම් අරමුණ තුලට හිත බැස ගන්න පුළුවන්. ඉතින් ඒක සාර්ථක වුණා නම් අන්න කියනවා අර්පණා සමාධියක් කියලා. ඒතර මේකේ මේ ධ්‍යාන අංග 5 තියෙනවා. විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියලා. ඒතකොට මෙන්න මේ தത്വයට සාමාන්‍යයෙන් එතකොට ප්‍රථම ධානය කියලා කියන්න පුළුවන්. එතකොට මේ ප්‍රථම ධානය ගැන බුදුරජාණන් වහන්සේ මේ විදිහට විස්තර කරනවා. විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසල ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. දැන් එතකොට මේ කටයුත්ත සාර්ථක වෙන්න නම් අනිවාර්යයෙන්ම අපේ හිත නීවරණ වලින් අයින් වෙන්න ඕනේ. විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි. ඒ කියන්නේ මේ කාමයන් ඇසුරු කරමින් කාම සංකල්පනාවන් තියාගෙන ප්‍රථම ධානයකට යන්න බෑ. එහෙනම් හිත සම්පූර්ණයෙන්ම తాවකාලිකව මේ කාම සංකල්පනා වලින් බැහැර වෙන්න ඕනේ. විවිච්ඡේව කාමෙහි විවිච්ඡ අකුසලේහි ධම්මෙහි. ඒ වගේම ඉතිරි නීවරණත් හිතින් බැහැරලා තියෙනවා. බොහොම හිතේ පිරිසුදු මට්ටමක් අවශ්‍යයි මෙන්න මේ ප්‍රථම ධානයට එන්න. සවිතක්කං සවිචාරං. එතකොට මේ ධානය විතර්කයේ සහිතයි, ਵਿਚාරයේ සහිතයි, විවේකජම් පීතිසුඛම්. මේකෙදී අන්න විවේකීය ස්වභාවයක් අර නීවරණ වලින් අයින් වෙච්ච නිසා විවේක ගතියක් තියෙනවා, ප්‍රීතියක් තියෙනවා, සැපයක් තියෙනවා. පඨමඥානං උපසම්පජ්ජ විහෙරති කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඉතින් මේකට හරි ලස්සන උපමාවකුත් දෙනවා. හරියට නිකන් ඉස්සර ඔය මේ නාන්න පාවිච්චි කරන නහන සුණු කියලා නිකන් කුඩු జాතියක් පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඒකට වතුර දාලා තමයි නිකන් සබන් ගුලියක් වගේ හදාගෙන තමයි ඇඟේ අතුල්ලනවා කියන්නේ. දැන් එතකොට මේ කුඩු වලට නහන සුණු වලට වතුර දැම්මහම දාලා ඒක හොඳට කලවම් කරනකොට මේ එකම කුඩු අංශුවක්වත් නැහැලු මේ තෙත නොගෑවුන. නැත්නම් අපි හිතමු දැන් සිමෙන්ති ටිකකට අපි හොඳට වතුර ටිකක් දාලා මේක කලවම් කරාම එක අංශුවක්වත් නැහැ මේකේ වතුර නොගෑවිච්ච. අන්න ඒ වගේ මේක හොඳට නිකන් ගොලියක් වෙනවා කියන්නේම මේ හොඳට බන්ධණයටපත් වුණා. සෑම අංශුවක් ගානෙම මේක හොඳට දැන් අර තෙත් ස්වභාවය ගෑවුණා වගේ. ඔන්න ඒ වගේ කියනවා මේ යෝගාවචරයේ හොඳට මෙන්න මේ ප්‍රථම ධානය වශී කරනකොට එයාට මේ විවේකජ ප්‍රීති සුඛය. දැන් එයාට දැනෙනවා මේ යම් කිසි සුවයක් යම් ප්‍රීතියක් සොම්නස් ස්වභාවයක් දැනෙනවා. මේ විවේකජ ප්‍රීති සුඛයෙන් මුළු කයම තෙමෙනවා කියලා කියන්න පුළුවන්. එතකොට මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මෙන්න මේ බඳු උපමාවකින් ප්‍රථම ධානය. හාත්පසේ යාට අන්න ඒ වගේ සුවයක් අත්දැකීමේ අවස්ථාව තියෙනවා. ඊළඟට කෙනෙක් ඉතින් මේ විදිහට අපි හිතමු ප්‍රථම ධානය දිනු කරනවා. එයාට යම් අවස්ථාවක වැටහුනොත් මේකේ මේ තියෙනවා එක්තරා අන්දමක පොඩි චංචල වෙන ගතියක්. මොකද නැවත නැවත අරමුණට හිත දාන්න ඕනේ. නැවත නැවත හිත අරමුණ නංවන ගතියක් තියෙනවා. ඒ වගේම අරමුණ ඇතුලේ නිකන් හැසිරෙන ගතියක් තියෙනවා. මේ ස්වභාවය ටිකක් ප්‍රලුයි. මේක ටිකක් ඕලාරිකයි කියලා යෝගාවචරයේ තේරුම් ගත්තොත් එයාට හිතන්න පුළුවන් හැකියාවක් තියෙනවද මට මේ මෙබඳු හිතේ චංචල ගතියක් ආපහු මේ අරමුණ නංවන ගතියක් කරන්නේ නැතුව ඒ වගේම අරමුණේ මෙහෙම අතුල් ඉන්න ගතියක් අරමුණේ හැසිරෙන ගතියක් කරන්නේ නැතුව අරමුණ තුලම නිශ්ශබ්දව බැසගෙන ඉන්න ගතියක් මට අත්දකින්න පුළුවන් නම් කියලා අන්නයා අර ප්‍රථම ධානයේ තියෙන දුර්වලතා දකිනවා. විශේෂයෙන්ම ප්‍රථම ධානයේ තියෙන අර විතක්ක ਵਿਚාර කියන මෙන්න මේ ධාන අංග දෙකේ තියෙන දුර්වලතා දකින්නවලු. දැකලා ඒ දෙක බැහැර කරනවා. බැහැර කළා දැන් ඒ වෙනුවට හිත අරමුණට නැංගුවාට පස්සේ හෙල්ලෙන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ මේ විදිහට විස්තර කරනවා. විතක්ක ਵਿਚාරාණං වූපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං ဒ ුතිය ඥානං උපසම්පජ්ජ විහෙරති කියලා බුදුරජාණන් වහන්සේ මේ විදිහට ဒ ුතිය ධානය විස්තර කරනවා. ඒ කියන්නේ ඒ යෝගාවචරය තේරුම් ගත්තා මේ ප්‍රථම ධානයේ තියෙන දෝෂයක් තමයි මේ විතක්ක ਵਿਚාරය කියන එක. නැවත නැවත අරමුණට නංවනවා කියන එක වෙහසක්. ඒ වගේම නැවත නැවත මේ අරමුණ ඇතුලේ හැසිරෙනවා කියන එක වෙහසක්. ඒ වෙනුවට හොඳට අරමුණ තුල নিমগ্ন වෙලා ඉන්න ගතියක්.
එතකොට ඒ විතක්ක ਵਿਚාරානම් වූපසම. අන්න විතක්ක ਵਿਚාර දෙක මේ තැම්පත් කළා. ඒක වූපසමනේ කළා. ඒක අයින් කළා. අජ්ජත්තං සම්පදාදනං චේතසෝ ඒකෝදි භවං. තවත් හොඳට දැන් හිත එකඟ වෙලා. අවිතක්කං අවිචාරං විතක්ක නැහැ විචාර නැහැ. සමාධිජම් පීති සුඛං. දැන් අන්න ප්‍රීතිය සුඛය තමයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ සමාධියේ හරහා ඇතිවෙච්ච ප්‍රබල සමාධියක් හරහා ඇතිවෙච්ච මේ ප්‍රීති සුඛය වළඳමින් ඒක භුක්ති විඳින්මින් ඔන්න ဒုတိ ය ධානයටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. හරිම ලස්සන උපමාවක් මේ ධානයට බුදුරජාණන් වහන්සේ දෙනවා. දැන් හිතන්න කියලා කියනවා විලක් තේනවලු. මේ විලට උතුරෙන් වතුර එන්නෙත් නැහැ, දකුණෙන් වතුර එන්නෙත් නැහැ, බටහිරෙන් වතුර එන්නෙත් නැහැ, නැගෙනහිරෙන් වතුර එන්නෙත් නැහැ. කොහෙන්වත් මේ පිට තැනකින් මේ විලට වතුර එන්නේ නැහැලු. එළියේ වතුර එන්නේ නැහැලු. ඒ වගේම වහින්නෙත් නැහැලු. හැබැයි මේ විල උතුරනවලු. කොහොමද? මේ යට තේනවලු පුදුමාකාර මේ සිහිල් වතුර එන උල්පතක් තේනවලු. මේ සිහිල් වතුර එන ඇතුලේ තියෙන උල්පත නිසා මේ විල සිහිල් වතුරෙන් පිටාර ගලනවලු. පුදුම ලස්සන උපමාවක් දෙන්නේ. ඔන්න ඒ වගේ කියනවා ဒုတိ ය ධානයක් භුක්ති විඳින යෝගාවචරයේ මේ තමා තුලම පැන නගින මේ කොහෙන්වත් ඇහෙන් රූප බලලා ලැබෙන සතුටක් නෙමෙයි. කනෙන් ශබ්ද අහලා ලැබෙන සතුටක් නෙමෙයි. දිවෙන් රස බලලා ලැබෙන සතුටක් නෙමෙයි. නාසයෙන් ගඳ සුවඳක් ලැබෙන සතුටක් නෙමෙයි. කයෙන් ස්පර්ශයක් භුක්ති විඳලා ලැබෙන සතුටක් නෙමෙයි. හිතින් අර වගේ කාම අරමුණු නැවත නැවත අරමුණු කළා ලැබෙන සතුටකුත් නෙමෙයි. ඇතුළෙම ආපු ප්‍රීති සුඛයක්. මෙන්න මේ ඇතුලෙන් හටගත්ත මේ සමාජිත ප්‍රීති සුඛය. සමාධිය හරහා ඒකාග්‍රතාවය හරහා මේ පැමිණිච්ච ප්‍රීති සුඛය මේ යෝගාවචරය භුක්ති විඳිනවලු. ඒ ප්‍රීති සුඛයෙන් මුළු කයම අන්නවර වගේ තෙමෙනවලු. අර විලේ වතුර පිටාර ගලන්න වගේ, දෝර ගලන්න වගේ මේ යෝගාවචරයගේ සිතේ අන්න මේ හටගත්ත ප්‍රීතියෙන් තෙමෙනවා. මේ හටගත්ත ප්‍රීතියෙන් එයා භුක්ති විඳිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඔන්න තුන්වෙනි ධ්‍යානය ගැන විස්තර කරනවා. එතෙන්දි කියන්නේ දැන් මේ යෝගාවචරය තේරුම් ගන්නවලු මේ හැම තිස්සෙම මේ කයේ මේ විදිහට මේ යම් ප්‍රීතියක් දැනෙනවා තමයි මේකත් ටිකක් ඕලාරිකයි. මේ ප්‍රීතිය කියන එක ටිකක් හරිම මේ කයට පොඩ්ඩක් රළුව දැනෙනවා. හිතට ටිකක් රළුව දැනෙනවා. ඒ හරහා හිත පොඩ්ඩක් පිට යන්න උනත් ඉඩ තියෙනවා. මොකද මේ චංචල ගතියක් මේකෙත් තියෙන්නේ. පුළුවන් ද මෙන්න මේ ටිකක් ඕලාරික වෙච්ච රළු වෙච්ච ප්‍රීතිය අයින් කළා ඊට වඩා ටිකක් සෞම්‍ය මට්ටමක් ඇති කරගන්න. කියලා මේ යෝගාචරය දකිනවලු ප්‍රීතියේ තියෙන දෝෂේ. ප්‍රීතියේ තියෙන දුර්වලතාවයන් දකිනවලු. එහෙම දැකලා අන්න ප්‍රීතියෙන් තොර සමාධියකට යන්න අන්න යා උත්සාහන්ත වෙනවලු. ඒ தත්ත්වය තමයි තුන්වෙනි ධ්‍යානයෙන් පෙන්වන්නේ. ඒකද විස්තර කරනවා පීතියාච විරාගා. අන්න ප්‍රීතිය ගැන දැන් අර තිබිච්ච ඔදවඩන ගතිය, ඒකට තිබිච්ච ඇල්ම, ඒක කැමැති වෙන ගතිය අත්හැරලා දාලා පීතියාච විරාගා. දැන් ප්‍රීතිය කෙරෙහි තියෙන විරාගී ස්වභාවය. ඒක දැන් නැති වෙනවා නම් හොඳයි කියලා ආකල්පයක් දැන් ඇති කරගෙන උපෙක්ඛකෝච විහෙරති. දැන් මේ ප්‍රීතිය සම්බන්ධයෙන් තියෙන දැන් උපේක්ෂාවක්. ප්‍රීතිය දැන් අයින් වෙනවා. ප්‍රීතිය ගැන යා සැලකිලිමත් වෙන්නේ නැහැ. ප්‍රීතිය හිමීට අයින් කළා. ඒ වුණාට උපේක්ෂාවක් ගන්න උත්සාහන්ත වෙනවා. සතෝ සම්පජානෝ. ඔන්න දැන් සතිය එනවා ඉස්සරහට. දැන් මෙතෙක් කතා කරපු ධ්‍යාන දෙකේ සතිය අනිවාර්යෙන්ම තියෙනවා. නමුත් ඒකේ සතියේ උච්ඡන්න භාවය, ඒකේ තීව්‍ර භාවය කැපිලා මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ඕන තුන්වෙනි ධ්‍යානෙ ඉඳලා. ඒතර කියනවා සතෝ සම්පජානෝ. හොඳට සතිමත්ව සම්පජාඤ්ඤයෙන් යුක්තව දැන් හොඳ අවධානයෙන් ඉන්නේ. හිතේ ප්‍රීතිය දැන් පහව ගිහිල්ලා හිත හෙල්ලෙන්නේ නැහැ. විතක්ක ਵਿਚාරයන් සමනය වෙලා සුඛංච කායේන පටිසංවේදී. දැන් තියෙන්නේ කයේ සැපයක්. දැන් තියෙන්නේ කයේ සුවයක්. දැන් තියෙන්නේ සිතේ සුවයක්. ඉතින් මේක විශේෂයෙන්ම ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරන මට්ටමක් කියලා කියනවා. මේ මොකද මෙලෝ වශයෙන් ගන්න තියෙන, ඒ කියන්නේ ලෞකික වශයෙන් ගන්න තියෙන ඊටාම ප්‍රණීත සෝයක් කියලා කියනවා මේ තෘතිය ධ්‍යාන මට්ටම. මොකද ඒකේ දැනෙන ඒ තෘප්තිමත් භාවය, සන්තුට්ඨී කියලා අපි කියන ඒ සියල්ල ලැබුණා වගේ ස්වභාවය විශේෂයෙන් ආර්යයන් වහන්සේලා අගය කරනවා කියලා කියනවා. මොකද අපි සාමාන්‍යයෙන් අපේ හිතේ තියෙන හරිම අප්‍තෘප්තිකර ස්වභාවයක්. කොච්චර ලැබුණත් මදි කියලා ස්වභාවයක් තමයි අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ. තණ්හාවට දාස වෙලා තියෙන නිසාම ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා බුදුහාමුදුරු කියන්නේ. හැම තිස්සෙම ඌනත්වයක් තියෙන මේ ලෝකේ. හැම තිස්සෙම අතෘප්තිකර භාවයක් මේ ලෝකේ තියෙන්නේ. කොච්චර ලැබුණත් මදි. දැන් මේ தত্ত্বය සම්පූර්ණයෙන්ම පහව යන්න ඕනේ මෙන්න මේ තෘතිය ධානයේදී. ඒ තෘතිය ධානයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අන්න විශේෂයෙන්ම මේක ආර්යයන් වහන්සේලා අගය කරනවලු, ප්‍රශංසා කරනවලු
සුඛංච කායේන පටිසංවේදී මෙන්න මේ සුඛය සම්පූර්ණයෙන්ම මේ ඇතුළත තෘප්තිමත් භාවයක් මත පදනම් වෙලා. හිතේ කිසිම වෙන දෙයක් ගැන සෙවිල්ලක් නැහැ. ඇතුළතින්ම පැන නැගිච්ච තෘප්තිමත් භාවයක්. වෙන කිසිම දෙයක් ප්‍රාර්ථනාවක් නැහැ. ඇතුළේ තියෙනවා තෘප්තිමත් බවක්. සියල්ල ලැබුණා වගේ ගතියක්. මෙන්න මේ සුඛය තමයි එකතකින් සන්තුට්ටි පරමන්දහං කියන ඉතින් අපිට කියන්න වෙන්නේ. ඇතුළත තියෙනවා සොම්නසක්. ඇතුළත තියෙනවා සියුම් සැපයක්, සුවයක්. ඒක පමණයි. ඉන් එහා දෙයක් බලාපොරොත්තුවක් නැහැ. ඉන් එහා ධානයක් බලාපොරොත්තුවක්වත් මාර්ගඵලයක් බලාපොරොත්තුවක් කිසිම දෙයක් බලාපොරොත්තුවක් නැහැ. මේ මොහොතේ උපරිම ප්‍රීතියක්. ප්‍රීතියක් කියනට වඩා සැපයක් කියන්න පුළුවන්. ප්‍රීතිය කියන එක ඕලාරික මට්ටමක්, සැපයක් කියන්න පුළුවන්, සෝයක් කියන්න පුළුවන්. දැන් මේ ස්වභාවයට තමයි බුදුරන් වහන්සේ කියන්නේ නිප්පීති කියන සුඛයක් කියලා කියනවා. දැන් අර රළු ප්‍රීතියක් හා මිශ්‍ර වෙච්ච සුඛයක් නෙමෙයි, ඇතුලේ සම්පූර්ණ තෘප්තිමත් වීම නිසා ලැබෙන සුවයක්. දැන් පින්වත්නි අපි අපේ හිත කොයි දේවල් දුන්නත් මදි කියා හිටපු හිතට දැනෙනවා නම් දැන් සියල්ල ලැබුණා වගේ තත්වයක්. අන්න ඒක තමයි මේ පෙන්වන්නේ. ඉතින් එතකොට මේ தത്വෙදී හිත බැසගෙන ඉන්නේ මෙන්න මේ නිප්පීතික සුඛේ. ඒ කියන්නේ අර රළු නැති තාම සියුම් සෞම්‍ය සුවයේ සියල්ල ලැබුණා වගේ ගතියෙලු මේ වෙලාවේදී හිත බැසගෙන ඉන්නේ. දැන් මේකේ උපමා වශයෙන් පෙන්වන්නේ දැන් රත් නෙළුම් තියෙනවා, සුදු නෙළුම් තියෙනවා, මහ නෙල් තියෙනවා, මේ විවිධාකාර මල් තියෙනවා. ඒ මල් පොහොට්ටුවක් වතුරෙන් යට තියෙනකොට මේ මල් පොහොට්ටුවේ නැත්නම් මේ මලේ සෑම තැනක්ම වතුරෙන් තෙමිලා. මොකද වතුර යට තියෙන්නේ. අන්න ඒ වගේ කියනවා මෙන්න මේ රළු නැති ඊටාම සෞම්‍ය මෙන්න මේ ප්‍රීතිය, මෙන්න මේ සුවය, මෙන්න මේ සුඛය මේ යෝගාවචරයේ මුළු කයටම දැනෙනවලු, මුළු සිතටම දැනෙනවලු. ඔන්න බුදුරජාන් වහන්සේ දෙන උපමාව. දැන් ඊළඟට තමයි අද මාතෘකාවට ගන්න පුළුවන්. දැන් බුදුරජාන් වහන්සේ ඔන්න 4 වෙනි ධ්‍යානය විස්තර කරනවා. දැන් ක්‍රමානුකූලව යෝගාවචරයේ කොන්න ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන පහු කරගෙන ඇවිල්ලා. එයා දැන් ඔන්න ටික ටික මේ ධ්‍යාන අංග ගැන හොඳ වැටහීමක් තියෙනවා. විතක්කය ගැන වැටහීමක් තියෙනවා, ਵਿਚාරය ගැන වැටහීමක් තියෙනවා. ඊළඟට ප්‍රීතිය ගැන වැටහීමක් තියෙනවා, සුඛය ගැන වැටහීමක් තියෙනවා. දැන් මේකේ ක්‍රමානුකූලව අපිට තේරෙනවා මේවා දැන් මේ හල යන ගතියක් තියෙන්නේ. පළවෙනි ධ්‍යානය නම් ඔන්න ධ්‍යානාංග 5ක් තිබුණා. ඊට වඩා සැපයක් ලබන්න නම්, ඊට වඩා සුවයක් ලබන්න නම්, ඊට වඩා පරිණත භාවයකට යන්න නම් මේ පහෙන් දෙකක් හලන්න ඕනේ. එහෙම නැත්නම් ඔන්න දැන් 3ක් ඉතුරු වෙනවා. ඔන්න ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන 3ක් ධ්‍යානාංග 3ක් තමයි නම් ဒုတိ ය ධ්‍යානෙ තියෙන්නේ. දැන් ඊටත් වඩා ප්‍රණීත තත්වයකට, ඊටත් වඩා සියුම් තත්වයකට යන්න නම් අන්න තව මේ රළු ස්වභාවය අයින් කරන්න ඕනේ. අන්න ප්‍රීතිය කියන්නේ දැන් එයා හඳුනා ගන්නවා රළුයි කියලා. එහෙම රළු ස්වභාවය තේරුම් අරගෙන ඒක අයින් කළා තමයි ඊට වඩා සුව ස්වභාවයක්, ඊට වඩා ප්‍රණීත ස්වභාවයක්, ඊට වඩා නිකන් පරිණත මේරු ස්වභාවයකටපත් වෙන අන්න තෘතිය ධානය කියලා. ඒක කියන්නේ සම්පූර්ණ ඇතුළත තෘප්තිමත් භාවයක් පමණයි. දැන් පින්වත්නි ඕකත් රළුයි කියලා හිතන්න නම් අපේ කියන්නේ මේ යෝගාවචරය තුළ කොයි තරම්නම් පරිණත බවක් තියෙන්න ඕනේද? බුදුරජාණන් වහන්සේ කියන්නේ අන්න ඉබ්බන්දු පරිණතතාවයක් තමයි දැන් ඔන්න 4 වෙනි ධානයේ දිනවයි කියන්නේ. එයා තේරුම් ගන්නවලු කතංච බික්කවේ බික්කු පස්සද්ද කාය සංඛාරෝ හෝති. ඉද බික්කවේ බික්කු සුඛස්සච පහානා දුක්ඛස්සච පහානා. දැන් මෙයා සැපයට කැමැත්තකුත් නැහැලු, දුකට කැමැත්තකුත් නැහැලු. යන්න සැප දෙකෙන්ම තොර උපේක්ෂාවකට යන්න පුළුවන්ද? දැන් මේ උපේක්ෂාව තමයි එහෙනම් මේ බුදුරජාන් වහන්සේ දැන් ඉස්සරහට ගන්නෙ. දැන් අපිට මතකයි දැන් අර ඉන්ද්‍රයන් 6 චලංග සමන්නාගතෝ හෝති කියන තැනත් බුදුරජාන් වහන්සේ ගත්තේ උපේක්ෂාව ඉස්සරහට. ඇහෙන් රූපයක් දැක්කා, සතුට වෙන්න යන්නෙත් නැහැ, දුක් වෙන්න යන්නෙත් නැහැ, ගත්තේ මැද්දට උපේක්ෂාවට. සද්දයක් ඇහුණා, ඒකෙන් සතුට වෙන්නෙත් නැහැ, හඬන්න වැළපෙන්න යන්නෙත් නැහැ, ඉන්නේ උපේක්ෂාවේ. දිවෙන් රසක් දැනුණත් ඒකෙදි සතුට වෙන්න යන්නෙත් නැහැ, දුක් වෙන්නෙත් නැහැ, ගන්නෙ මැද්දට. කයින් ස්පර්ශයක් ලැබුණත් ඒකෙනුත් සතුට වෙන්න යන්නෙත් නැහැ, දුක් වෙන්න යන්නෙත් නැහැ, ගන්නෙ උපේක්ෂාවට. හිතට අරමුණක් ආවත් ඒකත් එක්ක ඇලෙන්න යන්නෙත් නැහැ, ගැටෙන්න යන්නෙත් නැහැ, නැවතත් එන්නේ උපේක්ෂාවට. ඔන්න මේ ධානවලත් ගැඹුරට යන්න බුදුරජාන් වහන්සේ අපිට පෙන්වන්නේ උපේක්ෂාව. එතකොට යෝගාවචරයේ තේරුම් ගන්නවලු දැන් මේ 3 වෙනි ධානයේ තියෙන යම් සුවයක් ඒකත් රළුයි කියලා තේරෙනවලු. එච්චර දැන් මෙයාගේ හිත සූක්ෂම වෙලා
එච්චරට මෙයාගේ හිත සංවේදී වෙලා, එච්චරට මෙයාගේ හිත සියුම් වෙලා, ප්‍රණීත වෙලා එයාට තේරෙනවා මේ දැනෙන ප්‍රීතිය, මේ දැනෙන සුඛය, මේ දැනෙන සුවය පවා රළුයි. ඊටත් වඩා ප්‍රණීතයි උපේක්ෂාව කියලා තමයි යන්න දැන් 4 වෙනි ධ්‍යානෙට උත්සාහන්ත වෙනවා කියලා කියන්නේ. ඉතින් එයා දන්නවලු පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ංගම. මුලින්ම අත්හැරලා දානවලු සෝමනස්ස දෝමනස්ස දෙකම. ඒ කියන්නේ හිත සතුටින් ඉල්පෙන්න යන්නෙත් නැහැ, දුකෙන් තැවෙන්න යන්නෙත් නැහැ. මුල් කාලෙදිම මේක අත්හැරලා දාලා. අදුක්ඛම සුඛං අන්න උපේක්ෂාවට බැසා. අදුක්ඛම සුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති. දැන් ඔන්න උපේක්ෂාවේදී මේ කියන චතුත්ථ ඥානයේදී පාරිශුද්ධ වූ සතියක් තමයි පෙන්වන්නේ. සතියේත් උපරිම මට්ටමක්. එහෙමනම් සතියේ උපරිම මට්ටමක් ක්‍රියාත්මක වෙනවා උපේක්ෂාවේදී. ප්‍රීතියේදී සැපේදී තියෙනවා වෙන්න පුළුවන්. දැන් මේ චතුර්ථ ධානයේදී විශේෂයෙන්ම පෙන්නනවා උපේක්ඛා සති පාරිසුද්ධින්. මේ උපේක්ෂාවයි සතියයි නිකන් හොඳට නිකන් එකිනෙක මිශ්‍ර වෙච්ච ගතියක්. හොඳ අවදිමත් භාවයක් සමග හිත තියෙන්නේ පූර්ණ උපේක්ෂාවක සතියෙන් ආඩ්‍ය වෙලා. අනිත් වගේ ස්වභාවයක් තමයි පෙන්වන්නේ. දැන් මෙතන තනිකරම මුල් තැන දීලා තියෙන්නේ පිරිසුදු සිතකට. ඒ කියන්නේ ඒක ප්‍රීතියෙන් උඩට ගිහිල්ලත් නැහැ, දුකෙන් යටට ගිහිල්ලත් නැහැ. සුඛයකින් ඒක නිකන් තත්වගත වෙලත් නැහැ. තනිකර නිකන් පිරිසුදු සිතක්. ඒකයි කියන්නේ පරිසුද්ධ උපේක්ඛා සති පාරිසුද්ධින් කියලා කියන්නේ ඒකයි. ඒතර පාරිසුද්ධියක් පිණිස තමයි එහෙනම් මෙතනින් යන්නේ. එතකොට මෙන්න මේ පිරිසුදු සිතේ ස්වභාවයක් තමයි එහෙමනම් චතුර්ථ ධානයේදී පෙන්වන්නේ. එතකොට මෙන්න මෙබඳු චතුර්ථ ධානයක් යම්ස කෙනෙක් හොඳට ප්‍රබලව වඩනවා නම් එතනදී මේ ආස්වාස ප්‍රස්වාස කියන කාය සංඛාරයත් සංසිඳෙන්න පුළුවන් කියලා කියනවා. ඒකයි මෙතන මාතෘකාවේදී කියන්නේ පස්සද්ද කාය සංඛාරෝ. ඒ කියන්නේ අපි ආනාපාන සතිය වඩනකොට මුල් කාලෙදී ඔන්න අපිට හිතේ යම් සැකයක් වුණත් ඇති වෙන්න පුළුවන්. දැන් මේ ආස්වාස ප්‍රස්වාස නිකන් සියුම් වේගන යනවා. එතකොට හිතේ සැකයක් ඇති වෙන්න පුළුවන්. දැන් මං ඉස්සර නම් හරි හයියෙන් හුස්ම ගත්තා. සෑහෙන ඔක්සිජන් ප්‍රමාණයක් මේ කයට ඕනේ. දැන් නම් මේ කය හුස්ම ගන්නෙ නැහැ වගේ. බැරි වෙලාවක් දැන් ඔක්සිජන් මදි වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක්. කියලා අන්න හිතේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් ඇතම් යෝගාවචරයෝ මේක කියනවා. ඊට පස්සේ පොඩ්ඩක් S2 අරලා බලනවා. ආයෙත් පොඩ්ඩක් හයියෙන් හුස්ම ගන්නවා. මොකද ඔක්සිජන් මදි වෙයි කියලා. දැන් මෙතෙන්ට ආවට පස්සේ හුස්ම නතර වෙලා. හුස්ම ගන්නෙම නැහැ. බැරි වෙලාවත් හැබැයි මේකට බය වෙලා S2 ඇරලා හුස්ම ගන්නවද කියලා බලන්න ගියොත් ඔන්න හුස්ම ගන්නවා. ඒ නිසා ඔය පාවොක් සයඩෝ එහෙම විශේෂයෙන් විස්තර කරනවා. මේ බුරුමේ සයඩෝ ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ එහෙම කියන බැරි වෙලාවත් මේ චතුර්ථ ධානයේ ඉඳද්දි යම්ස කෙනෙකුට පරීක්ෂා කරන්න හිතුනොත් ඇත්තද මේ බුදුහාඳුරෝ කියලා තියෙන්නේ චතුර්ථ ධානයේ ඉන්නකොට හුස්ම වැටෙන්නේ නැද්ද කියලා එයාට පරීක්ෂා කරන්න එහෙම හිතිලා බැරි වෙලාවත් එයා බලන්න ගියොත් ඒ කියන්නේ හතරවෙනි ධානයේ නෙමෙයි දැන් ඉන්නේ. උන්වහන්සේ ඒක බොහොම ලස්සනට පෙන්නනවා. මොකද චතුර්ථ ධානයේ ඉඳද්දී අර වගේ විතර්කයක් පහල කරන්න බෑ. මොකද විතර්ක සමනය වෙලා තියෙනෝනේ. මොකද මේකේ විතර්කයක් නැහැ, ਵਿਚාරයක් නැහැ, ප්‍රීතියක් නැහැ, සුඛයක් නැහැ. පූර්ණ උපේක්ෂාවක් තියෙන්නේ. ඒ බඳු උපේක්ෂා සහගත ස්වභාවයක කිසිම සිතුවිල්ලක් තියෙන්නත් බෑ. එහෙනම් මේ ස්වභාවය ගැන සැක හිතලා මේ ස්වභාවය ගැන පරීක්ෂා කරන්න ගියොත් අන්න හිත හුස්ම ගන්නවා. ආයෙත් මේ කය හුස්ම ගන්නවා. මොකද මේ චතුර්ථ ධානයේ නෙමෙයි තවදුරටත් ඉන්නේ. එහෙමනම් යම්ස කෙනෙක් චතුර්ථ ධානයේ ඉන්නකොට බුදුරජාන් වහන්සේ කියනවා පස්සද්ද කාය සංඛාරෝ. අන්න යාගේ හිතේ නැත්නම් යාගේ කයේ මේ ආස්වාද ප්‍රසවාස සංසිඳලයි කියලා කියනවා. ඉතින් එතකොට මේ ආකාරයෙන් බුදුරජාන් වහන්සේ එතකොට ආනාපාන සතියෙන් සාමාන්‍යයෙන් පෙන්නලා දෙනවා මේ ධ්‍යාන හතරට යන්න පුළුවන් කියලා. යම්ස කෙනෙක් හැබැයි මීට එහාට යන්න අවශ්‍ය නම් අරූප ධ්‍යාන වලට එහෙම යන්න අවශ්‍ය නම් ඉතින් කසින වගේ දේවල් ඇසුරු කරන්න වෙනවා. කසින 10ක් පෙන්නනවා. ඉතින් මේ කසින භාවනා හරහා තමයි ඉන් එහාට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් ආනාපාන සතිය චතුර්ථ ධ්‍යානයෙන් අවසන් වෙනවා කියලා තමයි පෙන්වන්නේ. ඒ වගේම මේ බඳු ධ්‍යාන වලට ඉතින් විවිධ වෙනත් උපක්‍රම හරහාත් යන්න පුළුවන්. අපි හිතමු කෙනෙක් මෛත්‍රී භාවනාවක් වඩනවා. මෛත්‍රී භාවනාවක් වඩලා වුණත් එයාට ප්‍රථම ධ්‍යානෙ, ဒုတိ ය ධ්‍යානෙ, තෘතිය ධ්‍යානෙ දක්වා යන්න පුළුවන් කියලා කියනවා. ඊළඟට කායගත සතියක් වඩනවා. උදාහරණයක් වශයෙන් පිළිකුල් භාවනාව, අසුභ භාවනාව. ඒකෙන් පවා ප්‍රථම ධ්‍යානට යන්න පුළුවන් කියලා කියනවා. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මේ දියුණු කලේ පිළිකුලක් මේ පිළිකුලක් බල බල හිටපු යෝගාවචරේ කොහොමද ප්‍රථම ධ්‍යානට යන්නේ?
ප්‍රථම ධානයේ තියෙන විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. ඒකේ ප්‍රීතියක් තියෙනවා. බලබලා හිටියේ පිළිකුලක් දිහා අපි තුමු මලමිනියක් දිහා. හැබැයි මේ මලමිනිය දිහා බලබල යෝගාවචරය අන්න ප්‍රථම ධානයට ගිහිල්ලා. ඉතින් ඔය වගේ දේවල් තමයි එකතකින් හරිම විචිත්‍ර මේ භාවනාවේ. ඒකත් වෙන්න පුළුවන් කියන එක ධර්මයේ පෙන්නලා දෙනවා. ඒ කියන්නේ ඒ වගේ මට්ටමකදී ඒ හිත අගය කරන්නේ මේ පිළිකුල. දකින්නෙම නැවත නැවත පිළිකුල. ඒක උපමාවක් වශයෙන් කියනවා. යම්සේ කෙනෙක් මේ ටිකක් දුප්පත් මිනිස්සෙක් එයා රස්සාවක් වශයෙන් කරන්නේ මේ කුණු අයින් කරන එකලු. එයාට වැඩි වැඩියෙන් පඩි හම්බ වෙන්නේ, වැඩි මුදලක් හම්බ වෙන්නේ වැඩි කුණු ප්‍රමාණයක් ගිහින් දුන්නොත්ලු. ඉතින් එයාට කුණු ගොඩක් දකින්නකොටම සතුටක් ඇති වෙනවලු. මොකද මේ කුණු ගොඩක් කියන්නේ එයාට යම් වැඩි ගාණක්. අන්න ඒ වගේ තමයිලු මේ අසුබ භාවනාව වඩන යෝගාවචරයේ හොඳට මේ ඉස්සරහා ගත්තේ මේ නිමිත්ත, අසුබ නිමිත්ත නැවත දකින්න අන්න ඒකට හිත නැං වෙනවා, විතක්කයක් පහළ වෙනවා. ඒ අරමුණේම හිත හැසිරෙනවා, ਵਿਚාරය සිද්ධ වෙනවා. ඒ වගේමයි දැන් මේ අසුබය තමයි අගය කරලා තියෙන්නේ. මේ අසුබය නැවත ප්‍රකට වෙන්න හිතේ සතුට ඇති වෙනවලු, ප්‍රීතිය ඇති වෙනවලු දැන්. ඒ හරහාම දැන් නීවරණ යටපත් වෙලා නීවරණ වෙනුවට අන්න දැන් සෝයක් පහළලා හිත ඒකම ඒකාග්‍රුණා. ඔන්න ඒකාග්‍රතාවයත් සහිතයි ධානාංග පහම තියෙනවා. ප්‍රථම ධානයට දක්වා මේ අසුබ භාවනාවෙන් එන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඒ වගේ මේ සමත කර්මස්ථාන වල විවිධාකාර මේ හැකියාවන් පෙන්ලා දීලා තියෙනවා. ආනාපාන සතියෙන් 4 වෙනි ධානය දක්වා එන්න පුළුවන්. මෛත්‍රී භාවනාවෙන් 3 වෙනි ධානය දක්වා එන්න පුළුවන්. අසුබ භාවනාවෙන් ප්‍රථම ධානය වඩන්න පුළුවන්. කසින වලින් රූපාවචර ධාන 4ත් අරූපාවචර ධාන 4ත් වඩන්න පුළුවන්. මේ ආදී වශයෙන් ඔය සමත කර්මස්ථාන 40 විවිධාකාර හැකියාවන් ඒවැය තියෙන යම් සීමාවන් පෙන්ලා දීලා තියෙනවා. ඉතින් එතකොට මේ විශේෂයෙන්ම දැන් ආරයන් වහන්සේලාට මේ ධාන යහුසුලුව ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මේ සාමාන්‍ය පෘථග්ජන භූමියේ ඉන්න කෙනෙකුට වගේ නෙමෙයිලු මේ ධාන වශීතාවයක් මේ ආරයන් වහන්සේලාට අවශ්‍ය නම් ගන්න පුළුවන් කියලා කියනවා. වශීතාවයකට වඩා කොහොම හරි මේ ධාන වලට සමවදින්න අවශ්‍ය නම් මේ දේ කරන්න පුළුවන් කියලා පහසුවෙන් ගන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මේවා සම්බන්ධයෙන් විවිධාකාර ආචාර්ය මත තියෙනවා. ඇතම් කෙනෙක් කියනවා කියන්නේ රහත් වීම දක්වා යන්න පුළුවන් ධාන අත්‍යවශ්‍ය නැහැ කියලා. සාමාන්‍යයෙන් කියනවා පඤ්ඤා විමුක්තෝ කියලා. ප්‍රඥාව මුල් කරගෙන ගිය රහතන් වහන්සේලා කිසිම ධානයක් ඇසුරු කරලා නැතත් අරහත්ත්වයට දක්වා යන්න පුළුවන් කියලා මතයක් තියෙනවා. ඒ මතය මහසි සයඩෝ ස්වාමීන් වහන්සේම දරනවා. තවත් කෙනෙක් කියනවා සෝවාන් වෙන්න ධාන අත්‍යවශ්‍ය නැහැ. සෝවාන් මාර්ග ඥානය ලබන්න පුළුවන් ධාන වලින්. හැබැයි අනාගාමී මට්ටමට යනකොට අනිවාර්යයෙන්ම ධාන අත්‍යවශ්‍යයි කියලා වගේ වාදයක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් ඉතින් හරිම අමාරුයි අපිට ඉරක් ඇඳලා මේකමයි නිවැරදි මේකමයි සත්‍ය මේක නම් අසත්‍ය කියලා. ඉතින් තම තමා වශයෙන් උත්සාහ කරලා බලන්න පුළුවන්. Taman සෝවාන් වුණාම මේක ධාන වඩලාද කරේ සෝවාන් වුණේ කියලා ඉතින් බලන්න පුළුවන්. අනාගාමී වුණාට පස්සේ මේ ධානත් සහිතවද අනාගාමී වුණේ කියලා තම තමා වශයෙන් බලන්න පුළුවන්. රහත් වුණාට පස්සේ ඉතින් ධාන නැතුවම රහත් වුණාද කියලාත් බලන්න පුළුවන්. ඒ නිසා මම ඒක සියලු දෙනාටම විවෘත ප්‍රශ්නයක් බවට පත් කරනවා. ඒක මට මුකුත් මේ මගේ මතයක් ඉදිරිපත් කරන්න බෑ. ආචාර්ය මත විවිධාකාර වශයෙන් තියෙනවා. ලෝකේ ඒ විවිධාකාර මත තියෙනවා. ඒ නිසා අපි ඒවැ පැටලෙන්නේ නැතුව දැන් අපි ඉස්සර කරන යන භාවනාවේදී අපි සාමාන්‍යයෙන් ධාන වලට මෙහයින් අපි කායानुපස්සනාවට ගන්නවා. එහෙම නැත්නම් ධාන වලට මෙහයින් මේ විපස්සනාවට ගන්නවා. මොකද විපස්සනා වෙත් ධාන වලට සෑහෙන සමීප මට්ටමක් ළඟා කරගන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් ඇත්තටම අපිට හෙට තව ටිකක් ගැඹුරින් සාකච්ඡා කරන්න පුළුවන්. මොකද මේ ධාන වලටත් එහා ගිය මට්ටමක් චේතෝ විමුක්ති මට්ටමක් වශයෙන් ගන්න පුළුවන්. යම්ස කෙනෙක් මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන් මේ ආදී මේ තත්ත්වහරහා එහෙමත් නැත්නම් විපස්සනාවක් කරහා චේතෝ විමුක්ති මට්ටමක් ළඟා කරගන්න පුළුවන්. අපිට ඒක හෙට සාකච්ඡා කරන්න ඉඩ තියාගෙන අද දින ධර්ම දේශනාව මම මෙතකින් સમાપ્ત කරනවා. සියලු දෙනාටම එතකොට තමන් තුළ මේ හැකියාවන් දියුණු කර ගැනීම පිණිස යම් උද්‍යෝගයක් පිණිස අද දින ධර්ම දේශනාව හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.